අයිබන්න යාළුවනේ සුබ සන්ධ්‍යාවක් වේවා. අද 2027 වන දින පොඩ්ඩක් කතා කරන්න හිතුණා. ඇත්තටම දැන් සිද්ධිදාමයක් පහුගිය කාලේ සිද්ධ වුණා. ඒ සිද්ධ වුණාට මට පොඩ්ඩක් කාර්යබහුලත්වයක් තිබිච්චාන්ද මට පොඩ්ඩක් කතා කරන්න බැරි වුණා. නමුත් අද මට හිතුණා කතා කරන්න පොඩ්ඩක්. විශේෂයෙන්ම මේ මීගමු බන්ධනාගාරය තුල සිදුවෙච්ච දැන් සතියක් විතර යනවා මට මතක හැටියට. සතියක් වුණත් මේ කතා කළ යුතු දෙයක් කියලා මට හිතුණා. ඒකයි මම මේ කතා කරන්න ගත්තේ. බන්ධනාගාර අපේ ලංකාවේ බන්ධනාගාර අපරාධ කියන්නේ කියන්න සතුරුයි. බන්ධනාගාර සුපිරි. ඒ කියන්නේ බන්ධනාගාරවල ඉන්න රැඳවියන්ට මේ ගෙවල් වලට ඉන්න අපිට වැඩිය සැප තියෙනවා. ඒ රැඳවියන්ට මං ඔය සිද්ධියෙන් පස්සේ බැලුවා 2022 මීගමුවේ බන්ධනාගාරෙම කරපු වීඩියෝ එකක් ලීක් වෙච්ච වීඩියෝ එකක්. ඒකේ ඉන්නවා කොණ්ඩරංජරෙම දරුණු කියන්නේ දරුණු නැත්නම් මන් දන්නේ නැහැ. ඉතින් දරුණු කරලා තියෙන මට හිතෙනවා අපේ ඉතිහාසයේ පාලකයෝ තමයි දරුණු කරලා තියෙන්නේ. නැත්නම් ඔය එකෙක්වත් දරුණු නෙමෙයි. ඉතින් ඇත්තටම දරුණු නෑනේ. දරුණු නෑ. ප්‍රභාකරන්වත් දරුණු නෑ. හරිද? ප්‍රභාකරන්වත් දරුණු නෑ. ඔය දරුණු කරේ අපේ රටේ පාලකයෝ. තේරුණාද? ඒක තමයි ඇත්ත කතාව. ඒක කොණ්ඩරංජි ආරෙමෙත් එක්කම ගහපු මේ වීඩියෝ එක 2001 හෝ 2002 තමයි දාලා තිබුණේ. ඒක බැලුවම ඇත්තටම මාර සැපක් තියෙනවද? කට්ටිය හොඳට ඩ්‍රින්ක්ස් ගන්නවා. කට්ටිය තමන්ට අදාළ කෝල්ස් ගන්නවා. ෆෝන් හරගෙන කනේ තියාගෙන ඊට අමතරව ඔය ඩ්‍රින්ක්ස් ගන්නවා. වෙන්ඩර් පාවිච්චි කරලා ජූස් හදනවා. ෆ්‍රිජ් වල අයිස් තියෙනවා. පට්ටම සැපක් තියෙන්නේ බන්ධනාගාර රැඳවියන්ට. ඇත්තටම මේ එහෙම සීන් එකක් තියනවාද? ප්‍රශ්නයක් ප්‍රශ්නයක් විදිහට ඇහුවට ප්‍රශ්නයක් අහන්න තමයි ඒක තියෙන්නේ. එහෙම දෙයක් තියෙනවද කියලා මේ ලංකාවේ බන්ධනාගාර තුල රැඳවියන්ට. නමුත් ඉතින් මගේ පුද්ගලික මතයට අනුව නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ කියන්නේ බන්ධනාගාරවල සේවය කරන ඔය නිලධාරී තුමන්ලම තමයි එයාට ඔය සේවා පහසුව සපයලා තියෙන්නේ. නැතුව මේ රජය හරහා ගියපු සේවාවල් නෙමෙයි. හරිද? ඒ කියන්නේ හිරකාරයෙක් නම් හිරකාරයෙක්. ඌට මේ වැරද්දක් කළා හිරකට ගියාට පස්සේ ඌට හොම් පට්ට සැපක් නෑ. ඩ්‍රින්ක්ස් අරගෙන ජූස් හදාගෙන කෝල්ස් අරගෙන නටාගෙන වයාගෙන ඉන්න. එහෙම නැතිනම් උන් ඉතින් ඕක මේ වැරද්දක් කළා හිරේ දාන්න ඕනේ නෑ. උන් අපරාධේ ඉතින් උන් එළිය තිබ්බනම් හරිනේ නේද? මම කෙටියෙන් කියනකො මට කියන්න තියෙන්නේ මීගමු සිද්ධියේදී මේ 2026 ජූලි මාසේ සිද්ධිය ගැන මම කතා කරන්නේ. 2026 ජූලි මාසේ සිද්ධිය ගැන මම කතා කරන්නේ. නිලධාරීන් 8 දෙනෙක් ඝාතනය වුණා මිලේච්ඡ ලෙස. හරිද? ඒ කියන්නේ මනුස්සයෙකුට කරන්න පුළුවන් විදිහට මේ ඝාතන සිද්ධ වෙලා තියෙනවා. තේරුණාද? ඒ අමානුෂිකයි. බොහොම අමානුෂිකයි. එක සැරේක මිනිහෙකුට වෙඩි තියලා මරනවා නම් ඒක අවුලක් නෑ. ඒක වෙඩි වැදුනා මැරලා ගියා. එක සැරේක මිනිහෙක්ගේ බෙල්ල කැපුවා නම් ඒක අවුලකුත් නෑ. බෙල්ල කැපුවා ඒ මිනිහා මැරලා ගියා. තේරුණාද? ඒ වුණාට ওই ඝාතනට සිද්ධ වෙලා තින්නේ
කිසිම කෙනෙකුට අනුමත කරන්න පුළුවන් ආකාරයක් නෙමෙයි. මාරම වද හිංසාව දීලා තින්නේ. කොටින්ම කිව්වොත් ඒවා සමාන කරන්න පුළුවන් සජිත්ගේ තාත්තා ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හිටපු 87 88 89 ඔන්න අවුරුදු 3 කාල පරිච්ඡේදය තුල වෙච්ච වද හිංසාවලට සමාන කරන්න විතරයි පුළුවන්. ඉන් එහාටවත් ඉන් මෙහාටවත් මම නම් අහන්නේ නැහැ එහෙම මිලේච්ච විදියට මිනිස්සු ඝාතනය කරන විදිය. තේරුණාද? අතරයි සජිත්ගේ තාත්තා ආර් ප්‍රේමදාසගේ කාලේ රනිල් වික්‍රමසිංහ තරුණ යෞවන කටයුතු ඇමති වෙච්ච අගමැති ධූරේ හිටපු කාලවකවානුවෙත් ඔන්න විදියට මිනිස්සුන්ව ওই දෙන්නගේ අනුමැතිය අනුව මැරුවා. මැරුවේ අන්තිමට නොමරාම රන්න පුළුවන් වද හිංසා ටික දීලා මැරුවා මේ මිනිස්සු දෙන්න. අපේ තරුණ ජීවිත ඒ කියන්නේ මට ඒවකට වයස අවුරුදු 12ක් වගේ තිබුණා. තව අවුරුදු 4ක් විතර පැනලා මමත් අද නැතු වෙන්න පුළුවන් ඊට දෙන්න පුළුවන්. ඒ කාලේ යවන කටයුතු ඇමති අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ සජිත්ගේ තාත්තා ආර් ප්‍රේමදාසගේ අනුමැතිය එයා ජනාධිපති ඔය දෙන්නත් ඔය විදිහට මිනිස්සු මැරුවා. පොඩ්ඩක් නෙමෙයි 60000 අය විදිහට මැරුවා. ඉන් පස්සේ තමයි ඔය 8 දෙනාගේ ඔය ඔන්න ඔය ඝාතනේ මිලෙච්චයි. බොහොම මිලෙච්චයි. එකපාරට මරලා නෑ. ගහලා හරිද? මාර්ම විදිහට වද දීලා ඒවා කියන්න බෑ, වචනෙන් කියන්න බෑ. දන්නෝ දනිති සහ ආපයනුත් දන්නවා ඇති. උන්ගේ රහස් අවයව තලලා හරිද? සිංහලෙන් කිව්වොත් ඔයාට 2යි අවල් 2යි අරෙමේ පොඩි වෙන්න තලලා කපලා වගේ ආපහු ඒවා කියන්න පුළුවන් දේවල් නෙවෙයි අතට. මට කියන්න තියෙන්නේ මොකක්ද දන්නවද? ජේලර්ලා හිරගෝඩවල ඉන්න ජේලර්ලා ඔවුන් මින් මනතරවත් පොඩ්ඩක් හිතපල්ලා උඹලා ඔය හිරකාරයන්ට ගොට්ටල්ලනවා නේද? පුක දෙනවා නේද? උඹලට මාපහු රිටර්න් එනවා. තේරුණාද? හරිද? උඹලා දැන් කිය නෑ අපිට එහෙම රිටර්න් එන්නේ නෑ. ඔය 8 දෙනෙක් මරුවේ මේ චෙකින් වලට ගියේ උන් මේ අපේ උන් නෙමෙයි. චෙකින් වලට ගියේ උන්ට තමයි සබ්බ හම්බුනේ. අපිට කේස් එකක් නෑ. අපි කොහොමත් ඒ පැති කවර් කරගෙන ඉන්නේ. උන් අපිට මුත් කරන්නේ නෑ කියලා. නෑ. එහෙම වෙන්නේ නෑ. ඔය 8 දෙනෙක් මරුවේ චෙකින් වලට ගියේ කොල්ලෝ වුණාට හරිද? උඹලා සක්කිලි නෙමෙයි නං. උඹලා තිරසන් නෙමෙයි නං. උඹලා හිතපල්ලා. ඔය වැරදි කළා මහා පරිමාණ වැරදි කළා එන හිරකාරයන්ට උඹලා දෙන ආධාර අනුබල වලින් තමයි උඹලාගේ සහෝදර නිලධාරීන් ඔය විදිහට අමානුෂික විදිහට මැරෙන්නේ. ඔය වැඩේ කරන්න එපා. මින් ඉදිරියට කරන්න එපා. උඹලා
මීට ඉස්සෙල්ලා ඉතිහාසයේ තනිකරම නොපිටන් දෙමුණේ. හරිද? යන්න ඕන ට්‍රැක් එකේ නෙමෙයි ගියේ. හරිද? උදාහරණයකට කියනවා නම් කකුල් දෙකින් යන්න ඕනේ සියල්ලම ගියේ ඔළුවෙන් හිටගෙන. ඒ කියන්නේ මේක තමයි හරි ගමන කියලා. හරිද? හරි ගමන මේක තමයි කියලා. බොහොම සුළුතරයක් තමයි. කකුල් දෙකින් ඇවිත් අනිත් සීරෝම හරි කියලා හිතාගෙන ගියේ ඔළුවෙන් හිටගෙන. තේරුණාද? මං කියන්නේ හරියට තේරුම් ගනින්න. මේ රට නීතිකව නීතිගරුකව පැවති රටක් නෙවෙයි. හරිද? එහෙම දඬුවම් දෙන්න මොනවා හරි තියෙනවා නම් මේ රටේ 90%ක් හිරකාර සහ 20%ක් තමයි මේ නිවැරදිව ඉන්නේ. එහෙම දඬුවම් කරන්න බෑ ඉතින්. ඒ කියන්නේ මේ උඹලගේ අපේ වැරදි නෙමෙයි. ඒවා අර ඉතිහාසයෙන් ඉඳන් ආපු ක්‍රමවේදය. හරිද? උඹලා පොඩ්ඩක් පුද්ගලික මනස තට්ටු කරලා අහවල්ලා මේකද හරි මේකද හරිද කියලා පොඩ්ඩක් අලබලවල උඹලා රාජකාරිය මින් මනතරවත් උඹලා රාජකාරියක විදිහට හරියට කරපල්ලා. තේරුණා? ඒක ගොඩක් වටිනවා. ඒක ගොඩක් වටින මේ මං කියන්නේ මම මාලිමාරෙක් නෙවෙයි බා. ඇත්තටම සිරාවට මම මාලිමාරෙක් නෙවෙයි හොඳේ. මම මේ කතා කරන්නේ. මාව දන්නෝ දනිති. මාව දන්නෝ ගොඩක් ඉන්නවා. හරිද? ඔය මහින්දලාගේ පාලන තන්ත්‍රය කාලේ සිරිසේනගේ පාලන තන්ත්‍රය කාලේ හරිද? මේ සමාජ මාධ්‍ය හරහා තේරුණාද? මාව දන්න ගොඩක් ඉන්නවා. මේ ලංකාවේ ඇතුළත් ගොඩක් දෙනෙක් ඉන්නවා. පිටරටවල ගොඩක් දෙනෙක් ඉන්නවා. මම මේ දැන් කාලෙකින් සමාජ මාධ්‍යයෙන් ඈත් වෙලා ඉන්නේ. හරිද? මං හොද්දට මහින්දට ගෝඨට අරගෙන ගොට්ටාල්ලන ඒ මිනිස්සු බලයට ගේන්න හොඳට සුපිරියටම වැඩ කරපු ඩයලොග් මාව දන්නෝ දනිති. මේ වීඩියෝ යම් කිසි කෙනෙක් කෑගහනොත් තුන් සමහරට උඹලා Facebook වල ෂෙයා කරා මෙන්න ආවලා මේම වීඩියෝ කරනවා කියලා. මම මාලිමාකාරයෙක් නෙවෙයි. උන් දන්නවා මම මාලිමාකාරයෙක් නෙවෙයි කියලා. හරිද? මං ජෙප්පෙක් නෙවෙයි. හැබැයි JVP කියන එක අඳුරගෙන හිටියේ නෑ සහ අඳුරගෙන හිටියත් අපි ඒක ප්‍රමෝට් කරේ නෑ. අපි යම්කිසි මම්ලා වැල්පයගිච්චි ටයිප් එක හිටියේ ඉතිහාසය. ඕකෙන් ගොඩාවට පස්සේ යම්කිසි කෙනෙකුට ප්‍රකෘති තත්ත්වයට එන්න පුළුවන්. ඕකෙන් ගොඩ වරෙල්ලක බලන්න එතකොට උඹලට ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද දැනගන්න පුළුවන්. හරිද? එහෙනම් උඹලට ජය, රටට ජය, මට ජය. මගේ මූණ දැක්කම බෝධරට කට්ටිය අඳුර ගනීම. එහෙනම් ගිහින් එන්න.